අදත්ම channel එකත් ගන්න ඔයාලා සාදරයෙන් පිළිගන්න. ඔන්න අද තමයි සෑහෙන දවසකට පස්සේ ටිකක් ලොකු වීඩියෝ එකක් අරගෙන ඉන්නේ. මොකද මම අද පොන්ඩ් එක පොඩ්ඩක් අස් කරලා දාන්න කියලා තමයි හදන්නේ. අපි පොන්ඩ් එක පැත්තට ගිහිල්ලා බැලුවොත් එහෙම මේ විදිහට තමයි තියෙන්නේ. පේන ඇති. කලින් තිබ්බ විදිහටම තමයි. මාළු ටික නම් ටිකක් ලොකු වෙලා ඉන්නේ. ඔයාලට පේන ඇති. අපේ කැට්ෆිෂ් ලැබුණ හැම දැන් සෑහෙන ලොකුයි. මෙයා නම් දැන් අඩියක් විතර ලොකුයි. මෙයා අඩියකට කිට්ටුයි. කළු පාට දෙන්නත් ඉන්නවා. පේන පියාලට විදිහට තමයි ඉන්නේ මාළු ටික. ටිම් ෆොයිල් බාප්ලා දෙන්නත් ලොකු වලට පේන්නේ සුදු පාට මේ ඉන්නේ. මම දාද්දි වලට මතකද එහෙම චූටි. දැන් ඒ දෙන්නත් ලොකුයි. කාෆ්ලා ටිකත් නෝමල් එකේ ඉන්නවා. මුලදී හිටිය මාළු ටික සේරම තාම ඉන්නවා. ඔය විදිහට තමයි තියෙන්නේ. අද ෆිල්ටර් එකත් මේ ක්ලීන් කරන් තියෙනවා. මම වෙනදාට නම් ෆිල්ටර් එකයි ටැංකියයි දෙකම එකපාර අස් කරන්නේ. ඒත් මේ සැරේ මේ අස් කරලා දානවා. එහෙම අස් කරා කියලා ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊළඟට පොඩි දියසෙවල කාරකුත් ගිහිල්ලා තියෙනවා. ඒ ටිකත් නැදගෙන වතුර අඩු කරලා ආය වතුර ටික පුරව ගන්න තමයි තියෙන්නේ. ඔයාලට මම කිව්වද කියලා මතක නැහැ. සිලා ඩොලර්ස්ලා 4 දෙනෙක් ගෙනාවා. ඔය කට්ටියත් ඉන්නවා මේ ඉන්නේ මෙතන ෆිල්ටර් එක ASCII. ඒ නිසා පොඩ්ඩක් පෙන්වන්න අමාරුයි. මේ මෙතන පම්ප් එක ගාව තමයි ඉන්නේ මේ මෙතන මුල්ලේ. ඒ නිසා පොඩ්ඩක් පෙන්වන්න අමාරුයි. මම මේ අස් කරන වෙලාවට ඔයගොල්ලන්ට පෙන්වන්න try එකක් දෙන්න. දැන් මේ කැම දාන වෙලාවට සමහරක් විට එයි. ඔය දෙයක් තමයි මාළු ටික ඉන්න වලට පේනවා ඇති. පාසට ගිහින් ඉන්න. මෙන්න ඉන්නවා අපේ කළු පාට ටින් ෆොයිල් බාප්ලා දෙන්න. එතන කෙනෙක් ඉන්නවා. දැන් එක්කෙනෙක් ඉන්නවා. ඒ දෙන්නත් ලොකුයි. ඊට පස්සේ වේල් ටෙල් කාස්ලා දෙන්න ඉන්නවා. එක්කෙනෙක් අන්න අතන. ඔය දෙයක් තමයි මාළු ටික ඉන්නේ. මෙයා ගාව ලොකුම කැට්ෆිෂ් වලට වෙන්නේ නැති. අපි මේගොල්ලන්ට කැම ටිකක් දාලා බලමු. ඊට පස්සේ ටිකක් දවල් වෙලා මේක අස් කරන්න පටන් ගමු. කැම දාපු ගමන් අස් කරන්න බැරි නිසා. ඔන්න පේන ඇති ඔයගොල්ලන්ට පට්ටිය මාව කණ්ඩ. මේ ඔයගොල්ලන්ට මේගොල්ලන්ගේ ෆීඩින් පාර්ට් එකක් ළඟදී දෙන්න බැරි වුණ හින්දා තමයි මම මේ උදේ වීඩියෝ එක පටන් ගත්තේ. මේ දැන් කොහොමද කැම දැම්මට පස්සේ මේ ක්ලීන් කරන්න බෑ. ඒක නිසා මේ මම හිතනවා ඔයාලා දන්නවද කියලා මේ කැට්ෆිෂ්ලා එහෙම කෑම කාලා ඒගොල්ලෝ සෑහෙන වෙලාවක් ඒක මේ තියාගෙන ඉන්නවා කෑම ටික. ඒකවල දැන් අපි මොකක්ද දැන් ටැංකිය අස් කරන්න වගේ ගත්තොත් එහෙම ඒගොල්ලෝ ඒ කාපු කෑම ටික ඔක්කොම ආයෙ එළියට දානවා. ඒක නිසා දැන් මේගොල්ලෝ කාලා සාමාන්‍යයෙන් පැය 3-4ක් ගියාට පස්සේ අස් කරන්න ගත්තාම කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ විදිහට තමයි දෙන්නේ කැට්ෆිෂ් ටිකක් තමයි. ටින් ෆොයිල් බාප්ලා සෙට් එක තාම ආවේ නෑ. ඒකයි මම බැලුවේ. අර අතන කෙරවලේ ඉන්නේ මේ ෆෝන් එකට ගන්න බෑ. ෆිල්ටර් එක ඕෆ් කරොත් නම් මේ වෙන්නන්න පුළුවන් වෙයි. අපි බලමු. වෙන කෙනෙක්ට සුදු පාට ටින් ෆොයිල් බාප්ලා දෙන්නත් ඉන්නවා. ඒ දෙන්නා දැන් අඟල් 5ක් විතර වගේ ඉන්නවා. ගේද්දී අඟල් 2.5 3ක් වගේ තමයි හිටියේ.
මට විදියට මාළු ඔක්කොම කලින් හිටියට වඩා දැන් ලොකුයි. වෙනකින් කාස්ලා එහෙම. මේ වතුර පොඩ්ඩක් ක්ලීන් වෙනවට මේ පතුලේ දියසෙවලා තියෙන ඉන්න තමයි පොඩ්ඩක් මේ අඳුරු ගතියක් තියෙන්නේ. ඉතින් ඔය විදිහට තමයි මාළු ටික ඉන්නේ වල පේන ඇති. අපි මේ ටැංක් එක ගස් කරන වෙලාවට ආපහු සෙට් වෙමු. මම පේනදී කොහොමද තියෙන්නේ කියලා මම මේ මැදගත්තා. සම්පූර්ණයෙන්ම මැද ගන්න දුන්නේ නැහැ. මෙන්න මේ හරියක් විතර යනකම් මැදගත්තා. මේ මොකද මේ පේන්නේ ඊට පස්සේ හරියට මැද ගන්න මේ දැන් වතුර පොඩ්ඩක් අඩු කරගන්න ගමන් තියෙන්නේ. ඔයාලට සීලඩවල සැටික පෙන්වන්න බැරි වුණානේ. ඒගොල්ලන්ට පේන්නේ නැති මෙන්න මේ හරිය යන චූටි මොල් සෙට් එකක්. මෙන්න මේ හරි ඒ යන්නේ සීලඩවල සැටික තමයි. වතුර අඩු වුණාම මම ඔයාලට පෙන්වන්නම්. මේ වතුර අඩු වෙන ගමන් තමයි තියෙන්නේ. පේනවා ඇති. ඉතින් ඔන්න දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති. වතුර ගොඩක් අඩු වුණා. මෙන්න මේ ප්‍රමාණයට තමයි වතුර තිබ්බේ. සෑහෙන මම අඩු කරගත්තා. තවත් වතුර අඩු කරන්න ඕනේ. යාර පැත්ත මැදලා ඉවරයි. දැන් මෙන්න මේ ටික මදින්න ඕනේ. ඊට පස්සේ ටැංකිය ඇතුළට බැහැලා මේ සයිඩ් වල සම්පූර්ණයෙන්ම මදින්න වෙනවා. ඒ දේවල් ටික තමයි කරන්න තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති. ෆිල්ටර් එකේ ඇතුළ ඔය විදිහට තමයි තියෙන්නේ. වෙන ටික ඔයගොල්ලන්ට මේ උඩම තියෙන්නේ ස්පොන්ජ් එකක්. ඒ සම්පූර්ණයෙන්ම කළු පාට වෙලා තියෙන්නේ මේ. ඒ කුටේන හින්දා තමයි මේ ගල් දාලා තියෙන්නේ. මේකට සෑහෙන්න මේ ස්පොන්ජ් දාන්න පුළුවන්. පේන ඇති ඔයගොල්ලන්ට මේ මෙතනින් තමයි වතුර මේ එළියට යන්නේ. ඒ අතරට එනකන් සෑහෙන ඉඩ තියෙනවා. මේ මට්ටමක්වත් වෙනකන් තව ස්පොන්ජ් දාන්න පුළුවන්. එහෙම දැම්මොත් මේක තව හොඳට ෆිල්ටර් කරගන්න පුළුවන්. ඉතින් ටැංකියට වතුර පිරෙන්න දාලා මම ෆිල්ටර් ගස් කන්නාඩිය පටන් ගත්තා. මේක වැඩි වීඩියෝ කරන්න දුන්නේ මේ ගස් කරන එකත් එක්ක. පොඩි වීඩියෝ ටිකක් තමයි ගේන්න පුළුවන් වුණේ. ඒ ටික බලන්න. ඉතින් අපි ඉස්සරහට මේ ෆිල්ටර් එකට තව ෆිල්ටර් මීඩියා ටික එකතු කරමු. ඒ ටික මදි නෑ ඇත්තටම පොන්ඩ් එක ක්ලීන් කරන්න ෆිල්ටර් වෙන්න ওই දේවල් ටික හොඳට නැති වුණාට අපිට තව මේ බයෝ මීඩියාස් ටිකක් එහෙම එකතු කරොත් ඔක තව ටිකක් ෆිල්ටර් එක ගොඩක් අප්ග්‍රේඩ් කරගන්න පුළුවන්. ඒක නිසා මේ ඉස්සරහට අපි තව ෆිල්ටර් මීඩියා ටිකක් ඔකට ඇඩ් කරමු. ඉතින් ඔන්න මම දැන් ෆිල්ටර් එක අස් කරගත්තා. ඔයාලට පේනවා ඇති. ඔක්කොම ටික හොදලා සම්පූර්ණයෙන්ම අස් කරලා තියෙන්නේ. පොන්ඩ් එකටත් වතුර පුරවගත්තා. දැන් ටික වෙලා ෆිල්ටර් එක දාලා තියලා අපි බලමු කොහොමද තියෙන්නේ කියලා. ඔයගොල්ලන්ට මම වීඩියෝ සෙට් එකක් ගේන්නම්. ෆිල්ටර් එක ටික වෙලාවක් දාලා තියලා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති පොන්ඩ් එක කොහොමද තියෙන්නේ කියලා. අස් කරලා දැන් පැය 3ක් විතර වෙනවා. වෙන තේරෙල්ලට අර මේ වතුර පුරවපු වෙලාවේ අර තිබුණ නිකන් අර මේ 아무තු බොර ගතිය දැන් නැහැ. මල් ටිකක් තින්න වෙන දේවල්ට සම්පූර්ණයෙන්ම මැදලා තියෙන වටේම. ඔය විදිහට තමයි ඉන්නේ මල් ටික.
මේ නැති මම තමයි ඉන්නේ. ෆිල්ටර් එකත් මම අස් කරගත්තා. ඒක ඔයගොල්ලන්ට ගේන්න බැරි වුණා අස් කරන ගමන් පොඩ්ඩක් වීඩියෝ කරන්න අමාරු නිසා. ඒ නැති වලට ඒකත් ඉන් කරලා තියෙන්නේ. ෆිලඩලස් ටික ඔයගොල්ලන්ට ඉස්සලා පෙන්වන්න බැරි වුණා හරියට. දැන් පෙන්වන්නත් බෑ වගේ නිකන්. තේරෙන්නේ නැහැ. ඔයාලා වෙන ගන්න මේ මෙතන ඉන්න යනවා. අර මේ වෙනම ඩියුටි අඟල් දෙකක් විතර වගේ නෑ අඟල් එකමාරක් විතර වගේ නෙවෙයි 4 දෙනා වෙනවා. ගොඩක්ම පොඩි මං ගෙනාවේ මේ ඇත්තටම මට ඕනේ කරලා තිබුණේ දැන් කොහොමත් මේ ටැංකිය කමියුනිටි ටැංකියක් කියලා ඉවරනේ. ඒක නිසා මේ තව මාළු වර්ගයක් ගෙනත් දැම්මොත් හොඳයි කියලා ඉතින් නිසා තමයි ටින් ෆොයිල් බොක්ස්ලා මේ කිලෝ ඩොලර් සෙට් එකක් ගෙනාවේ. මං හිතුවේ ඊට වඩා ටිකක් ලොකු සයිස් එකේ ඉඳී කියලා. ඒ හිටියේ මේ 4 දිනා තමයි. ගොඩක් පොඩි. අවුලක් නැහැ ඉතින් ගෙනලා දාගත්තා මේ මේකට දවස් දෙක තුනක් දාලා අයින් කරන්න කියලා ඉතින් තමයි ගෙනාවේ මේ මොකද ටින් ෆොයිල් බොක්ස්ලා ගැන මොකක් හරි ප්‍රශ්නයක් වෙයි කියලා. ඒ වුණාට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. 4 දෙනා සිගිරියටම ඉන්නේ. 4 දෙනාම එකට ඉන්නේ. පොඩි හින්දා වගේද මෙන්න හිතන මුල්ලට වෙලා තමයි ඉන්නේ හැම වෙලේම. ඒ කට්ටියත් ලොකු වුණාට පස්සේ කොහොමද ගලුක් වගේ දැන් මාළු ගොඩක් ඉන්නවා. කොහොමරි තව මාළු හදන්න ලොකු අයිඩියා එකක් උත්නෑ බලන්න ඕනේ. කියන්නේ මේ කොයි කාෆ්ලා දෙන්නෙක් විතර වගේ හදන්න අයිඩියා එකක් තියෙනවා ශ්‍රී ලංකන් කොයි එක. ඒ කියන්නේ කොහාකු වගේ දෙන්නෙක් හදන්න ආසාවක් තියෙනවා. අපි බලමු කොහොමද ඒක කියලා. මේ සිලඩලස්ලා සහ මේ ටින් ෆොයිල් බොක්ස්ලා වගේ කට්ටිය මම පොඩ්ඩක් හදන්න කැමතියි. කියන්නේ මේ අර ඒ විදියට ඉන්න මාළු පොඩ්ඩක් හදන්න කැමති නිසා තමයි ඒගොල්ලෝ හදන්නේ. තව ටින් ෆොයිල් බොක්ස්ලා ටිකක් ගෙනත් දාන්න හිතනවා. බලමු ඉස්සරහට. ගොඩක් මාළු දාන්නත් බෑ මොකද ඉඩ ප්‍රශ්නයක් වෙන නිසා. වතුර මේ මට්ටමේ තියෙනවද තව ටිකක් දානවද කියලා බැලුවේ. තව වතුර ටිකක් එහෙම පුරවන්න. ඉතින් අද වීඩියෝ එකේ මේ දේවල් ටික තමයි ඔයගොල්ලන්ට පෙන්නන්න තියෙන්නේ. කොණ්ඩේකේ තව වීඩියෝ එකක් ළඟදීම ගෙනියනවා බොහෝ දුරට. ඒක ආවහම ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඉතින් අද ඔය දේවල් ටික තමයි ඔයාලට පෙන්නන්න තියෙන්නේ. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් මම අදට ගිහින් එන්න. හැමෝටම සුබ දවසක්.